guys. ඉතින් මේ අද ගෙනල්ලා තියෙන්නේ කිස්ටි ස්කින් එකක්. මේක ෆයිල් එකක් හරිද. ඉතින් මේක Mod 10 can mod Z. account එක බෑන් වෙන්නේ නැහැ හරිද. Mod 10 can mod Z. ෆයිල් එකක් මේක වල සම්පූර්ණ විකාරීත්වය 12 FF කියන YouTube channel එකට. ඉතින් AI එකෙන් බලාගෙන තමයි මාත් මේ දාගත්තේ. AI එකේ තියෙන දේවල් හරියටම තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එකෙන් බලලා ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ Mod 10 can mod Z. Mod 10 can mod Z. Mod 10 can mod Z. Shibuya man's power awakens. ඉතින් කොහොමද ගැම්ම? සුපිරියක් නේද? AI ෆයිල් නම් AI එක ෆයිල් නම් සම්පූර්ණයෙන්ම වැඩි හරිය. උන් කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ඔයා මෙන්න ෆයිල් දාගන්න. Mod 10 can mod Z. Mod 10 can mod Z. ඩවුන්ලෝඩ් කරලා ඉන්න. ඒ chat එකට තමයි මේ ෆයිල් එක වැටෙන්නේ. Mod 10 can mod Z. මේකේ ප්‍රධාන කාරණයක් තියෙනවා මචං මේකට Mod 10 can mod Z. Mod 10 can mod Z. හරිද ටික දවසකින් ඉඳන් ඒ හැක් පූල් එක අයින් කරගන්න විදිහේ අයියා Mod 10 can mod Z. Mod 10 can mod Z. Mod 10 can mod Z. මේකෙන් තේින්නේ නැත්නම් ඒ අය එකෙන් ගිහිල්ලා බලා ගන්න මම වීඩියෝ එකේ මේ ලින්ක් එකත් මේක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙනම් අද යමු අපි වීඩියෝ එකට. මුලින්ම ඔයා කරන්න ඕන මෙන්න මෙහෙම ගිහිල්ලා ව්‍යාකාරයට ගිහින් මෙන්න දැන් කරගන්න FF kit file සිංහල කියලා. හරිද? ඊට පස්සේ මම ලෝඩ් දෙලා ඔටියල් වඩේ ලෝඩ් දෙනවා. ඊට පස්සේ වැටේ මේ වගේ එකක්. ඉතින් මේ අයියා වීඩියෝ එක චට් කළා. මේ හැප්පුල් ලයින් කරගන්න විදිය එකේ අය බලා ගන්න. ඒ පේනක් දෙවෙනි තියෙන OB51 ඉතින් මේ channel එකෙන් game එකේ එන අලුත් events මෙහෙම මේ විදියකට ගිහිල්ලා ඔයාලට ඉස්සෙල්ලම මෙන්න මේ වගේ එකක් සිංහල මෙතන මෙන්න මේ පේන්න ඉටි කියන මේ channel එක subscribe කරලා ඉන්න ඕනේ. මේ channel එක ඉතින් මම subscribe කරලා හින්දා එතනින් back වෙනවා. ඊට ටික වෙලාවක ඉඳන් ඔන්න unlock link කියලා වැටේ. මේ ad එක close කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ media file එකට ගිහිල්ලා මේක download කරගන්න. ඉතින් මම ඒක download කරන් ඉන්නේ. හරි. ඉතින් එච්චරයි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ send achiever app එක ගිහිල්ලා download වලට යන්න. ඊට පස්සේ ඇති ඔයාලගේ ඇති මේ පොඩ්ඩක් මේ වැඩක් නැති එක. ඉතින් ඔයාලගේ අටින්ම ඇති OB51 update string කියලා. මෙන්න මේක එකපාරක් ඔබලා extract here දෙන්න. ඊට පස්සේ උඩින් මේ වගේ එකක් එයි. ඒක ඔබලා මෙන්න මේක ඔබාගෙන ඉඳලා copy කරන්න. ඊට මෙන්න මේ උඩින්ම තියෙනවා පේනවා download කියලා. අන්න ඒක ඔබලා device storage වලට ගිහින් දෙකට තියෙනවා Android එකට ගිහින් data වලට ගිහින් මෙන්න මෙතන තියෙනවා නිල් පාට පොතක් වගේ එකක්. ඒක ගිහුවට පස්සේ මෙන්න මෙතන apply to all flights replace කියලා. අන්න ඒ වගේ එකක් එන්නේ මචං. මේ ඔයා මේ ස්කින් අර මේ මං කිව්ව channel එක දාගෙන ඉන්න ඕන නම් ඒ කියන්නේ වැඩි හරි. තමයි replace දීලා ඔයාලා game එකට යන්න. මෙතන තියෙනවා මේ වටින ෆයිල් එක. Mod 10 can mod Z. Mod 10 can mod Z. Mod 10 can mod Z. හරි guys ඉතින් මේ වැඩේ මේ තමයි දෙනවා කියලා කියන්නේ. ඒක ලක්ෂණ කොහොමද? ඉතින් මේ ෆයිල් එකේ සම්පූර්ණ විකාරීත්වය තියෙන්නේ අයියට. ඉතින් මට හිතුණා මේ අයියට අසාධාරණයක් වෙන්නේ නැහැ. මම ඒ අයියට ෆයිල් මොකක්ද දාන්නේ. බලන්න ඒ ෆයිල් එක මේ අයියගේ ඒ වීඩියෝ එක මේ ලින්ක් එක දාලා ඉතින් එතනට ගිහලා download කරගන්න. එහෙනම් අදට අපි යනවා. bye.